අද අපි ඇවිත් ඉන්නේ චන්දිකා වැව බලන්න. මේ ඔයාලට පේන්නේ චන්දිකා වැව. මේ තියෙන්නේ චන්දිකා වැවේ සොරවුව. ඇත්ත වශයෙන්ම මෙම වැව 1958 දී එවකට සිටි අගමැති ගරු බණ්ඩාරනායක මැතිතුමාගේ සංකල්පයක් යටතේ නිර්මාණය වී තිබේ. තවදුරටත් කියනවා නම් මෙම වැව නිර්මාණය කරන ලද්දේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ වගා ඉඩම් සරුසාර කිරීමටත් ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ගොවියන්ගේ අනාගතයේ දිරිබව එය වසර ගණනාවක් තිස්සේ අප ප්‍රදේශයේ කෘෂිකාර්මික සංවර්ධනයට පදනම් වූ ජීවමය සම්පතකි. වගාව ජලය මත රඳා පවතින මේ රටේ ගොවියාගේ විශ්වාසය බලාපොරොත්තුව මේ වගේ වැවක් මත පදනම් වෙයි. ඒ නිසා චන්දිකා වැව ගොවියා සදා ජලය දෙන එකක් ලෙස නොමැතිව ජීවිතය ලබා දෙන මව්පියෙක් ලෙස සැලකේ. ඉතින් මේ වැව ගැන කතා කරන එක් අවස්ථාවල මම විශ්වාස කරන්නේ අපේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පියවර තබා ඇති සංවර්ධන ගමන ගැන ගෞරවයෙන් සිතන බවයි. චන්දිකා වැව අපේ ප්‍රදේශයට ජලය දෙනවා සමග අපේ සිතටත් අපේ අනාගතයටත් බලාපොරොත්තුවක් ලබා දෙයි. ඒ නිසා මේ වටිනා ජලාශය සුරක්ෂිත කර ජනතාව ඇතුළු ගොවියන්ගේ අනාගතයට ආධාර වන නිර්මාණයක් ලෙස සදාකාලිකව පවත්වාගෙන යාම අප සැමගේ වගකීමකි. සුරක්ෂිතභාවයෙන් සහ එකමුතුවෙන් චන්දිකා වැවේ වටිනාකම ගෞරවය රැක ගනිමු.